පොඩ්ඩක් ඉන්න. මේක ඔයා දකින්නම ඕන තැනක්. ඒක මම පෙන්වන්නට කලින් මම ඔයාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා දන්නවා ලෝක ප්‍රසිද්ධ ඩ්‍රැකියුලා මේ ඩ්‍රැකියුලා ඉපදිච්ච ගෙදර මේ නිවස පිහිටලා තියෙන්නේ රුමේනියාවේ ෂින්ෂෝරා කියන නගරේ. යමු එහෙනම් අපි ඩ්‍රැකියුලාගේ ගෙදර බලමු. ෂින්ෂෝරා කියන නගරේ ඔර්ලෝස්කනුවක් තියෙනවා පැරණි. අන්නේ ඔර්ලෝස්කනු ඉදිරිපිට තමයි මෙන්න මේ ඩ්‍රැකියුලාගේ පරණ ඉපදිච්ච නිවස තියෙන්නේ. අද නිවස කෞතුකාගාරයක් විදියට සංරක්ෂණය කරලා තියෙනවා. ඔයාට අපිට බලා ගන්න. ඒ වගේම තමයි එතන තව ආපන ශාලාවක් නැත්නම් රෙස්ටුරන්ට් එකක් ඕපන් කරලා තියෙනවා. මේ ඩ්‍රැකියුලා කියන පුච්චලයා රුමේනියාවේ රජකම් කරන්න ඉපදුනේ 1431 දී. ඔහු විලා ටේපස් කියන නමින් තමයි ඉපදිලා තියෙන්නේ. නමුත් ඔහු දරුණුම දරුණු රජ කෙනෙක්. මාව ෆලෝ කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. ඒ වගේම තමයි මේ ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න මේක ෂෙයා කරන්න. රුමේනියාවේ ඇතුලේ ඉන්නවනම් ලෝක ප්‍රසිද්ධ හොල්මාන් කතාවල නිර්මාතෘ ඩ්‍රැකියුලාගේ ගෙදර බලන්න යන එක අමතක කරන්න නම් එපා. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝකින් හමු වෙන්නම්. මම සංජීව ජේ.එස් රුමේනියාවේ ඉඳලා ඔබට සුබම සුබ දවසක් වේවා. ආයුබෝවන්.